සුබ දවසක් කියලා අදත් ගොඩාක් ආදරෙන් ඔයාව මගේ channel එකට පිළිගන්නවා. ඉතින් අලුත් අවුරුද්ද ලබන්න ඕන වෙන තියෙද්දී මම අරන් ආවා රසම රස මුන් කැවුම් රෙසිපි එකක්. ඉතින් මම මේ හදන රෙසිපි එකේ විදිහට අපිට ඕන වෙනවා මුං ඇට ග්‍රෑම් 250කට හාල්, ඒ කියන්නේ හාල් පිටි ග්‍රෑම් 350ක ප්‍රමාණයක් මම අරගත්තා. ඉතින් ඔයාලට පුළුවන් කලින් මේවා සෝදලා පිරිසිදු කරලා තියාගන්න. මං කඩේ හාල් පිටි නෙවෙයි පාවිච්චි කරන්නේ, ගෙදරම කොටාගත්තු හාල්. ඒ නිසා ඉතින් හාල් පෙඟෙන්න තියලා, දිය වේරෙන්නත් තියලා, කුඩු කරලා හලලා තමයි මේ අරගෙන තියෙන්නේ. කියන්න ඕනේ ඔයාලට කඩේ තියෙන තෙත හාල් පිටි අරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් වියලි හාල් පිටි අරගන්නත් පුළුවන්. ඔන්න ඉතින් හොදලා පිරිසිදු කරගත්තු මුං ඇට ටිකෙත් දිය බේරෙන්න තියලා මම මේ එකතු කරගන්නවා. මේ ටික පොඩ්ඩක් අපි පොඩ්ඩක් නෙවෙයි හොඳට මේක කබලේ බෙද ගන්න ඕනේ. ඉතින් මුං ඇටවල හොඳ සුවඳක් එනවා බෙදගත්තාම. ඒ විතරක් නෙවෙයි අපිට මෙන්න මේ වගේ ටිකක් තද පාටක් එනවා. මුං ඇට අමුවෙන් ගන්න එපා. හොඳට මේ ටික බෙද ගන්න ඕනේ. එතකොට තමයි මුං කැවුම් වල නියම රස එන්නේ. ඉතින් මුං ඇට ටිකත් ඒ විදිහට බෙදලා පැත්තකින් තියාගන්න චුට්ටක් නිවෙන්න ඕනේ. ඒ අතරේ මම හාල් පිටි ටිකත් චුට්ටක් බෙද ගන්න ඕනේ. සාමාන්‍යයෙන් අතට අහු වෙනකොට ටිකක් දැනෙනවා අපිට. පොඩ්ඩක් නිකන් දූවිල්ලක් වගේ වෙනවා. ඒ වගේ වෙනකන් අපි මේක පොඩ්ඩක් කබලේ බෙද ගන්න ඕනේ. ඊට පස්සේ මම මුං ඇට ටිකක් කුඩු කරගත්තා. සමහරු මේක චුට්ටක් කෑලි හිටින්නත් බ්ලෙන්ඩ් කරගන්නවා. මම එහෙම කරේ නෑ. ගොඩක් පිටි වෙනකම්ම මේක කුඩු කරගත්තා. ඊට පස්සේ හාල් පිටි, මුං ඇට පිටි, ඒකටම ලුණු චුට්ටකුත් දාලා මේ ටික හොඳට ටිකක් කලවම් කරලා පැත්තකින් තියාගන්න. දැන් අපි සීනි පැණි එක තමයි හදාගන්න යන්නේ. සීනි වලින් තමයි මම අද මුං කැවුම් ටික රසට හදාගන්නේ. ඉතින් සීනි මම අරගත්ත මෙතනදී ග්‍රෑම් 300ක ප්‍රමාණයක්. ඒකෙන් මම මේ සැඳි 5-6ක් දාලා මෙන්න මේ වගේ කැරමල් එකක් හදාගන්නවා. ගොඩාක් මේක කළු කරගන්න දෙන්න එපා. එහෙම වුණොත් තිත්තරහක් එන්න පුළුවන්. සීනි එකේ ලස්සන පාටක් එනකොට අපි තද උණු වතුර ටිකක් එකතු කරගන්නවා. එතකොට අර ටිකක් හයිය ගතියට තියෙන සීනි ටික දිය වෙලා යනවා. ඊට පස්සේ ඉතුරු සීනි ටිකත් එකතු කරලා මෙන්න මේ වගේ බුබුලු නගිනකන් මේක ලිපේ තියාගන්න ඕනේ. නූල ඇදෙන පදම වෙනකන් අපි තියාගන්නේ නැහැ. නූල ඇදෙන පදම වෙනකන් පැණි එක තියාගත්තොත් අපේ කැවුම් ටික හය වෙන්න බලනවා. ඊට පස්සේ මං හදාගත්තු පැණි එකෙන් මේ සැඳි 5-6ක් අයින් කරගන්නවා. මොකද එහෙම කරන්නේ හදිසියෙන් හරි අපේ පැණි ටික වැඩි වුණොත් අපේ පදම ටිකක් වරදින්න පුළුවන්. ඊට පස්සේ මං අපේ මුං ඇට හාල් පිටි මිශ්‍රණය ටිකෙන් ටික අපේ සීනි පැණි එකට එකතු කරමින් හොඳට මේ ටික හැඳිගා ගන්න ඕනේ. මම මේ වෙලාවේදී ලිප ගොඩාක් අඩු ගින්දරේ තමයි තියලා තියෙන්නේ. ඊට පස්සේ මේ ටික හොඳට කලවම් කරගන්න ඕනේ. ඉතින් කියන්න ඕනේ මුං කැවුම් හදන එක ගොඩක් අමාරුයි කියලා හිතුවට මෙන්න මේ පුංචි පුංචි දේවල් ටික දැනගත්තාම ඒ වැඩේ ඉතින් එච්චර අමාරු වැඩක් වෙන්නේ නැහැ. මම රෙසිපි එකට ඕනි කරන සේරම ටික ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිනවල ඒකත් බලන්න කියලා මතක් කරනවා. ඉතින් දැන් මෙන්න මේ විදිහට අපි ටික වෙලාවක් තියලා ගොඩක් වෙලා ලිපේ තියන අවශ්‍ය නැහැ. හොඳට කලවම් කරගත්තන් පස්සේ මම ඒක ලිපෙන් බා ගන්නවා. ඊට පස්සේ ඒ රස්නේ තියෙද්දිම හොඳට මේ කැවුම් එකට අපි අත් ගහ ගන්නවා කියලායි කියන්නේ. හොඳට මේක අනා ගන්න ඕනේ. මේ වෙලාවේ ඉතින් රස්නේ අත පුච්ච ගන්න නැති වෙන්න පරිස්සමට මේ වැඩේ අපි කරගන්න ඕනේ. ඊට පස්සේ මම මේ ටිකක් පරණ ලෑල්ලක් තමයි අරගත්තේ. ඒකට මම ඉතුරු කරගත්ත චුට්ටක් හාල් පිටි මුං ඇට පිටි මිශ්‍රණයෙන් බොහොම පොඩ්ඩක් ඉතුරු කරගත්තා. මෙන්න මේ විදිහට අපි කැවුම් ටික කපා ගන්න ලෑල්ලට ඉහා ගන්න ඕනේ හින්දා. ඔයාලත් ඒ විදිහට ඉතුරු කරගන්න මතක තියාගන්න. එහෙම නැත්නම් ඉතින් හාල් පිටි බෙදපු හාල් පිටි ටිකක් උනත් තියාගන්න එක ප්‍රශ්නයක් නැහැ. මේ බලන්නකෝ. මෙන්න මේ වගේ ගානට
මේ කැවුම් මිශ්‍රණයේ තියෙනවා මේ වගේ කොටස් දෙකක් විතර තව තියෙනවා. ඉතින් කියන්න ඕනේ මෙන්න මේ විදියට හොඳට තුනී කරලා ගොඩාක් තුනී කරගන්නත් එපා. තුනී කර ඉන්නකොට අනිත් කැවුම් මිශ්‍රණය ටිකක් ඉතින් වේලෙන්න බලනවා. එහෙම වෙලාවට බය වෙන්න එපා. ආපහු චුට්ටක් හොඳින් අතින් ඇනුවෙන් පස්සේ මේ පදමටම එකත් හදාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ලෑල්ලක තුනී කරලා අපිට ඕනි ප්‍රමාණයට ලස්සනට කැවුම් වල හැඩේ කපා ගන්න තමයි තියෙන්නේ. ඒක ඉතින් ඔයාලගේ කැමති ප්‍රමාණයට මේක කපා ගන්න පුළුවන්. මම නම් ගොඩාක් ලොකු කැවුම් කපා ගන්නෙ නැහැ. මේ බලන්නකෝ මෙන්න මේ වගේ ඝනකමකට තියෙන තමයි මම කැවුම් ටික කපා ගත්තේ. දැන් මේ සේරම ටික අපි පොඩි ට්‍රේ එකකට අතුරලා තියාගන්න ඕනේ. එතකොට අපිට එකපාර කැවුම් ටික බැදගෙන යන්න තමයි තියෙන්නේ. ওই විදිහටම අනිත් ටිකත් හදාගන්න ඕනේ. ඉතින් මතක් කරනවා ඔයා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මෙන්න මේ හදාගන්නේ අපි පිටි දැවටුම. ඒකටත් මම එකතු කරගන්නවා පාන් පිටි කෝප් එකමාරක් විතර ප්‍රමාණයක් එකතු කරගන්නවා. ඒකට මම මුං ඇට පිටි හාල් පිටි මිශ්‍ර නෙන් චුට්ටක් එකතු කරගන්නවා. ඒක අත්‍යවශ්‍යම නෑ. හැබැයි මුං ඇට ටිකක් පිටි ටිකක් දැවටුමටත් වැටුනහම කැවුම් එක ගොඩක් රසට හදාගන්න පුළුවන්. මේ මම එකතු කරන්නේ හාල් පිටි. අපි මෙතනදී පාන් පිටි චුට්ටක් වැඩියෙන් ගත්තාම අපිට මේ වැඩේ ටිකක් පහසුවෙන් කරගන්න පුළුවන්. සමහරු පාන් පිටි දාන්නෙත් නෑ. ඒ වුණාට මම නම් චුට්ටක් එකතු කරගන්නවා. ඊට පස්සේ කහ කුඩු චුට්ටක් ලුණු කුඩු චුට්ටක් දාලා පොල් කිරි වලින් අපි මේක අනා ගන්න ඕනේ. ගොඩාක් දියාරු වෙන්න මේක අනන්නේ නෑ. සාමාන්‍යයෙන් දැවටිලා එන පදමක් වගේ තියෙනකොට අපි මේ මිශ්‍රණය වතුර එමෙන්න කිරි එකතු කරන ප්‍රමාණය නතර කරගන්න ඕනේ. ඊට පස්සේ ඉතින් අපිට තියෙන්නේ කැවුම් ටික බැද ගන්න. තෙල් ටික හොඳට රත් වුණායින් පස්සේ මෙන්න මේ විදියට කැවුමක් ඔබලා මේ බලන්නකො. එතකොට ඔයාලට පේනව නේද මේකේ දැවටුම කොච්චර ඝනකමකින්ද තියෙන්නේ කියලා. මෙන්න මේ විදියට බැද ගන්න තමයි තියෙන්නේ. මම මෙතනදී ටිකක් පැතලි පෑන් එකක් තමයි අරගත්තේ. ඒකට හේතුව තමයි එතකොට කැවුම් දෙක තුනක් එකපාර බැද ගන්න පුළුවන් හින්දා. ඊට පස්සේ මේ ටික දෙපැත්ත හරවමින් ලස්සන රන්වන් පාටක් වෙනකන් බැද ගන්න ඕනේ. ඊට පස්සේ අපිට ඉතින් තෙල් වලින් එළියට ගන්න තමයි තියෙන්නේ. මෙන්න මේ වගේ තෙල් හැඳක් තිබුණොත් තෙල් ටික හොඳට පේරලා අයින් කරගන්න පුළුවන්. ඉතින් අපි පිටි එහෙම බැදලා ගත්තු හින්දා ගොඩාක් අර පිටි අමු ගතියක් එන්නේ නැහැ. ඉතින් ටක් ගාලා මේ පිට කවරේ හොඳට බැදුණාන් පස්සේ අපිට මේ ටික එළියට අරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි පුපුරන්නේ කැඩෙන්නේ නැති වෙන්න ලස්සනට කැවුම් ටික හදාගත්තේ. දැන් කැවුම් මම අතුරන්නේ මෙන්න මේ විදිහට ප්ලාස්ටික් කන්ටේනර් එකක් අරගෙන ඒකට මම ටිෂු පේපර්ස් දෙක තුනක් දාලා ඒකට කැවුම් ටික අඩු කරගෙන ඊටත් උඩින් තව ටිෂු පේපර් එකක් තියලා පියනෙන් වහලා අරන් තියා ගන්නවා. ඉතින් කියන්න ඕනේ කැවුම් ටිකක් දවස් යද්දි තමයි ඉතින් ගොඩාක් රස වෙන්නේ. ඉතින් අදත් මගේ කටහඬ අහගෙන හිටපු ඔයාට ගොඩාක් ස්තුතියි කියන ගමන් මගේ channel එක තාම ඔයා subscribe කරලා නැත්නම් subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙන්න කියලා ගොඩාක් ආදරෙන් ඉල්ලනවා. comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්න.